ඒ ලෙවල් ළමයිගෙන් ලංකාවේ මෑත ඉතිහාසයේ වැඩිම අසාධාරණ ලක් වෙන බැච් එක මොකක්ද කියලා කිව්වොත් 2026 තියරි ෆස්ට් ෂයි බැච් ඔයාලා බැච්. සිලබස් එක ඉවර කිරීමේ කිසිම ගැටලුවක් නැහැ පුතේ. දැන් මේ වෙද්දිත් අපි පාඩම් 14න් 13 පාඩම ඉවරයිනේ. තාම පොඩි කෑල්ලක් ඉතුරුලා තියෙනවා ඔය අයින්ක සමුදුත්තාවේ කෑල්ල. 14 පාඩම කියන්නේ ඊටමත් පොඩි කෑල්ලක්. අපිට මේ මාස දෙක ඊටමත් ප්‍රමාණවත් මේක ඉවර කරගන්න. ගැටලුව ඕක නෙවෙයි. මේක තරඟ විභාගයක් නේ පුතා. තරඟ විභාගයක් කියන්නේ පැහැදිලිවම අපි දන්නවා මේකෙදි දරුවන්ට පුහුණු වීම සඳහා හැකියාව පමණක්ම අධි කාලයක් අවශ්‍යයි. දරුවෙක්ට මේ තරඟ විභාගය දිනන්න හැකියාව පමණක් ප්‍රමාණවත් නැහැ. සැලකියුතු කාලයක් තියෙනවා මේක සඳහා පුහුණු වීම කටයුතු කරන්න. මොකද ඉගෙන ගන්න දේවල්ට දාලා අපුරුවන් තරම් අභ්‍යාස කරලා පාස් පේපර්ස් කරලා ස්කූල් පේපර්ස් කරලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මීට කලින් A level කරන බැච් වල මේ මම කියන්නේ ගිය අවුරුදු දෙක තුනේ නෙවෙයි ඊට කලින් අවුරුදු වල සාමාන්‍යයෙන් O level තියෙන පුතා දෙසැම්බර් මාසේ. එතකොට A level තියෙන්නේ ඊට අවුරුදු දෙකකට පස්සේ එළඹෙන අගෝස්තු මාසේ. ඒතර අවුරුදු දෙකකුත් මාස 7කට පස්සේ. මාස 8ක් කියමුකෝ. අවුරුදු 2යි මාස 8ක් පැහැදිලිවම තියෙනවා මේ දරුවන්ට උසස් පෙළ 20 දිනසේ ආවරණය කරලා පාස් පේපර්ස් ටික කරලා A level වලට හොඳට පුහුණු වීම ටිකක් කරන්න. ඔයාලා මේ මාසේ O level ලියපු ළමයි දෙසැම්බර් නෙවෙයි. වෙනත් අවුරුද්දක ළමයි එක්ක සාපේක්ෂව බැලුවම එයාලා O level ලියන්නේ දෙසැම්බර් නම් ඔයාලා ලියන්නේ මැයි නම් ඔයාලා ඇත්තටම එයාලට සාපේක්ෂව මාස කීයක් විතර පහු වෙලාද මාස 4ක් පහු වෙලා තමයි ඔයාලා O level ලියන්නේ. ඒතර අර ළමයිට අවුරුදු 2යි මාස 7ක් 8ක් තිබුණා A level වලට සූදානම් වෙන්න. හැබැයි ඔයාලට කොච්චර කල් තියෙන්නේ? අවුරුදු 2යි මාස 2ක් විතර. එතකොට අර නැති වෙන මාස 5ක්ද? නැති වෙන මාස 5. දැන් විෂය නිර්දේශ අඩුවීමක් වෙලා නැහැ. විෂය නිර්දේශය ඒ විදිහම තියෙනවා. ඔයාලට පුහුණු වීම සඳහා කාලය තාමත් අඩුයි. අවම වශයෙන් එච්චර දුර බලන්න ඕනේ නැහැ. ගිය අවුරුද්දේ බෙජ් එක බැලුවොත්. ගිය අවුරුද්දෙත් ළමයිට O level ලිව්වේ ඔයාලා වගේම කාලෙකනේ. ඔයාලට වඩා මාසයක් එහෙම වෙන්න ඇති. හැබැයි එයාලට සැලකියුතු කාලයක් ලැබුණා A level වලට සූදානම් වෙන්න. මොකද එයාලගේ A level තිබුණේ අගෝස්තු නෙවෙයි. එයාලට O level තියෙන්නේ නොවැම්බර්. එයාලටත් ඔයාලා වගේම සමීප කාලයක O level තියෙන්නේ. හැබැයි එයාලට A level සඳහා නොවැම්බර් කාලය ලබා දෙනවා. හැබැයි ඔයාලට හරියටම අගෝස්තු මාසයේ සෙකන්ඩ් සයි දරුවෙක් තර්ඩ් සයි දරුවෙක් එක්ක තරඟයක් දීලා මේක දිනන්න ප්‍රමාණවත් කාලයක් ෆස්ට් සයි දරුවන්ට නැහැ. දැන් ඊතර කෙනෙක් කට්ටිය දාන්න පුළුවන් අපිට මේ සිලබස් ඉවර කරන්න බැරුව කෑ ගහනවා කියලා සිලබස් ඉවරයි කියලා කට්ටිය දන්න ඔක්කොම. දැන් මේ විදිහ සිලබස් ඉවර කරන්න පුළුවන් අපට. නමුත් සිලබස් ඉවර කිරීමක් පමණක් නෙවෙයි උසස් පෙළ දරුවෙක්ට විභාග ජයග්‍රහණයක් කියලා කියන්නේ. විභාගය සඳහා සූදානම් වෙන කාලයක් තියෙන්න ඕනේ. පැහැදිලි ගැටලුවක් තියෙනවා. ලොකු අසාධාරණයක් තියෙන දරුවන්ට. අවුරුදු 13ක් තිස්සේ දෙමව්පියෝ ඔයාලා ගුරුවරු හැමෝම එක වසරේ ඉඳන් ගුරුවරු හැමෝම හීනමවනේ ප්‍රධානම දෙයක් තමයි මේ A level විභාගයෙන් ලැබෙන ලකුණ. මොකද මේ ලකුණ වලට වැදගත් ඔයාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා. ඔයාලගේ විශ්වවිද්‍යාල ජීවිතය සඳහා මේක වැදගත්. මේ ලකුණු වෙනුවෙන් ඔයාලා මාර කැපකිරීම මේ විදිහ කරලා තියෙනවා. මේ විභාගයේ වෙනුවෙන් කරන්න පුළුවන් හැම කැපකිරීමක් කරලා තියෙන එක වසරේ ඉඳන්ම. මේක අවුරුදු දෙකමාරක් ලකු කරන්න බෑ මේ ගැටලුව. අවුරුදු 13ක් තිස්සේ දෙමව්පියෝ ගුරුවරු ඔයාලා මවපු හීනයක ප්‍රතිඵල මේ ඔයාලා පළවෙනි පාර විභාග ලියන ළමයි මේ A level වලට.